රයිට් සුබ දවසක් වේවා ඔයාට. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ බ්ලයින්ඩ් කෙනෙක් විදිහට ඔයා කොහොමද Facebook එක යූස් කරන්නේ කියලා. ඒ කියන්නේ ඔයාගේ ස්ක්‍රීන් රීඩර් එකත් එක්ක ඔයා කොහොමද Facebook එක යූස් කරන්න ඕනි කියලා තමයි සරලව පොඩි කාරණා ටිකක් කියලා දෙන්න යන්නේ. මම මෙතෙන්දී අද දවසේ විශේෂයෙන්ම ඔයාට කියලා දෙන්න යන්නේ ඔයා කොහොමද Facebook එකේ පෝස්ට් එකක් හොයාගන්නේ සහ එක රීඩ් කරන්නේ කොහොමද පෝස්ට් එක දාපු කෙනාගේ ඩීටේල්ස් බලාගන්නේ කොහොමද මෙන්න මේ වගේ කරුණු ටිකක් ඊළඟට ඒකට ලයික් කරන්නේ කමෙන්ට් කරන්නේ ෂෙයා කරන්නේ කොහොමද ඒක කොපි කරගන්නේ කොහොමද ඒක සේව් කරගන්නේ කොහොමද ඔය වගේ වැඩ ටිකක් අද අපි බලමු Facebook එකේදී ඔයා මේ දේවල් කොහොමද කරගන්නේ ඔයාගේ ටොක් බැක් එක ඉනේබල් කරගෙන කොහොමද වගේ ස්ක්‍රීන් රීඩර් එකත් එක්ක වැඩ කරන්නේ කියලා අපි බලමු. රයිට්. ඔන්න මම දැන් මගේ FB එකට යන්නයි යන්නේ. Files, contacts, phone, WhatsApp, home screen ek, Facebook. Tap to activate, double tap and hold to long press. Actions available, use tap with 3 fingers to view. රයිට්. මෙතන මගේ තියෙනවා FB එක. එතකොට මම මෙතන ඩබල් ටච් කරලා FB එකට යනවා. Increase accessibility volume to this 100%. ඔන්න Facebook. Tap to activate. හරි. FB එකේ ඇප් එකට ඩබල් ටච් කරලා FB එක ඇතුළට ආවා. දැන් අපිට පෝස්ට් එකක් කියවන්න යද්දි පෝස්ට් එකක් බලන්න යද්දි පෝස්ට් එකක් හොයාගන්න බ්ලයින්ඩ් කෙනෙක් විදිහට ස්ක්‍රීන් රීඩර් එකත් එක්ක වැඩ කරද්දි ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් ඔයා Facebook කියන එක උඩ ඩබල් ටච් කරලා Facebook එක ඇතුළට ඇවිල්ලා මුකුත් කරන්නේ නැතුව දැන් මම මේ ඉන්නේ මුකුත් කරේ නැහැ නේ තාම ඩබල් ටච් කරලා Facebook එකට ආව විතරයි. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක සාමාන්‍යයෙන් ඔයා අල්ලගන්න විදිහට අල්ලගෙන ඒ කියන්නේ ඩිස්ප්ලේ එක ඔයාගේ මූණ පැත්තට හිටින විදිහට අල්ලගෙන ඉන්නකොට ඔයා දැන් Facebook කියන ඇප් එකට ඩබල් ටච් කරලා ඒක ඇතුළට ආවට පස්සේ වෙන මොකුත් නොකර ඔයා මේ ඩිස්ප්ලේ එකේ මැද හරියට ඇඟිල්ල තියලා ගන්න. එතකොට ඔයාට ඔයා ෆලෝ කරලා තියෙන කෙනෙක්ගේ හරි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ හරි ඔයා ඉන්න ගෲප් එකක පේජ් එකක දාලා තියෙන මේ පෝස්ට් එකක් අන්තිමට දාලා තියෙන පෝස්ට් වලින් එකක් එනවා ඔයාගේ ඉස්සරහට මේ බලන්න. ඔන්න මම දැන් ඇඟිල්ල තියලා ගන්නවා. Badika Wilfred profile picture. Badika Wilfred, Eka hour ago shared with Badika's friends. Putake Semet Puteka Mamdemma Makantau Pirimizuhamya. Photo, maybe an image of anklet and shoes. Tap to open full post. Double tap and hold to open the actions menu. හරි. ඔන්න දැන් මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ පෝස්ට් එකක් ආවා. හරි. ඇවිල්ලා ටෝක් බෑක් එකෙන් පොඩි කොටසක් කියනවා ඒ පෝස්ට් එක ගැන. ඒ වුණාට ඔය ෆුල් පෝස්ට් එක නෙවෙයි. ඔයාලට ෆුල් පෝස්ට් එක බලන්න ඕන නම් ඔතන දැන් ඔය ආපු පෝස්ට් එක උඩ ඔයා ඩබල් ටච් කරනවා. ඔන්න මම ඩබල් ටච් කරලා පෙන්නන්නම් ඔයාලට. Facebook. Tap to activate. හරි. දැන් ඔන්න පෝස්ට් එක ඕපන් වුණා. හරි. මතකයිනේ මම Facebook කියන එක උඩ ඩබල් ටච් කරලා Facebook එක ඇතුළට වෙලා වෙන මොකුත් කරන්නේ නැතුව කොහෙවත් යන්නේ නැතුව ෆෝන් එක සාමාන්‍ය විදිහට අල්ලගෙන ඩිස්ප්ලේ එකේ මැද හරියට ඇඟිල්ල තියලා ගත්තා. ඩිස්ප්ලේ එකේ මැද හරියට ඇඟිල්ල තියලා ගත්තා. එතකොට මොකද උනේ? මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ පෝස්ට් එකක් ආවා. ඒක උඩ මම ඩබල් ටච් කරා. දැන් ඔන්න පෝස්ට් එක ඕපන් වුණා. හරි. දැන් අපි පෝස්ට් එක බලන්නයි යන්නේ. පෝස්ට් එක බලන්න යනකොට ඔයා ස්වයිප් කරන්න ඕනේ පහළට. ඒ කියන්නේ ඔයාගේ වම් පැත්තේ ඉඳන් දකුණට හරහට ඔයා ස්වයිප් කරනවා කියන එක දන්නවා ස්ක්‍රීන් රීඩර් එක යූස් කරන කෙනෙක් නම් බ්ලයින්ඩ් කෙනෙක් විදිහට ඔයා විශේෂයෙන් ඒ ගැන දන්නවා. ලිස්ට් එකක පහළට ගමන් කරන ආකාරයට ඔයා දැන් ස්වයිප් කරනවා. වමේ සිට දකුණට. එක සැරයක් ස්වයිප් කරනවා ඕන මම දැන්. Badika Wilfred's post. හරි. බුද්ධිකා විල්ප්‍රඩ් පෝස්ට් කියලා කිව්වා. එතකොට බුද්ධිකා විල්ප්‍රඩ් කියන කෙනා තමයි මේ පෝස්ට් එක දාලා තියෙන්නේ. රයිට්? හරි. තව සැරයක් මම ස්වයිප් කරනවා අර විදිහටම. Search. Tap to activate. රයිට්. තවත් සැරයක් ස්වයිප් කරනවා.
Profile switcher. Double tap to open a list of your profiles. Tap to activate. හරි තව යනවා තව සැරයක් ස්වයිප් කරනවා. Buddika Wilfred profile picture. Tap හරි to බුද්ධිකා activate. විල්ෆ්‍රඩ්ගේ ප්‍රොෆයිල් පික්චර් එක ඕනනම් මෙතනින් බලන්න පුළුවන්. ඒක ඉතින් ඔයා ලෝ විෂන් කෙනෙක් නම් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ටෝටලි බ්ලයින්ඩ් කෙනෙක් නම් අපිට ඒක එච්චර අදාළ නැහැ. හරි අපි තව සැරයක් ස්වයිප් කරලා යනවා. Buddika Wilfred. Actions available. Use tap with 3 fingers to view. හරි තව යන්න. Buddika Wilfred. Tap to activate. තව යන්න. Echo hour ago shared with Buddika's friends. මෙන්න මෙතන වැදගත් කාරණාවක් කියවුණා. ඔයා Facebook එක අලුතෙන් යූස් කරන කෙනෙක් නම් ඔයා මේක තේරුම් ගන්න ඕන. ඔයා යූස් කරන්න දන්න කෙනෙක් නම් ඔයා ටග් ගාලා දන්නවා මේ මොකද්ද කිව්වේ කියලා. මේ මම තව සැරයක් වාට ඒක අහන්න දෙන්නම්. Buddika Echo hour ago shared with Buddika's friends. එක hour ago ඒ කියන්නේ 1 hour ago කියලා කිව්වා. ඒ කියන්නේ මොකද්ද? මේක පැයකට කලින් මේ පෝස්ට් එක ෂෙයා කරලා තියෙන්නේ මෙයා. බුද්ධිකා විල්ෆ්‍රඩ් පැයකට කලින් ෂෙයා කරපු පෝස්ට් එකක් මෙතන තියෙන්නේ. හරි. එතකොට ටයිම් එක ගැන ඔයාට අදහසක් ගන්න පුළුවන් එතනින්. පැහැදිලි ඇති ඒ ඩීටේල් එක ඔයා කොහොමද තේරුම් ගන්න කියලා. කොච්චර වෙලාවකට කලින්ද පෝස්ට් එක දැම්මේ කියලා එතන කියවුණා. හරි. දැන් මුකුත් ඩබල් ටච් කිරිලි නෑ. පහලට ස්වයිප් කරගෙන යනවා. More options for Buddika Wilfred's post. Tap to හරි මෙතන activate. මෝ ඔප්ෂන් කියන එක ASCII කරන්න තියෙන වැඩ ටික මම ඔයාට පස්සේ කියලා දෙන්නම්. අපි පහලට යමු. Putake Seret Puteka Mambemma Makantau Pirimisuhamya. Tap to activate. ආ, Double tap and ඔන්න hold to long press. මෙයා මං හිතන්නේ පහලින් ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒ ෆොටෝ එකට අදාළ පොඩි නෝට් එකක් දාලා තියෙනවා. ඒක තමයි ඔය ටෝක් බෑක් එකෙන් කියෙව්වේ නේද? Photo. Maybe an image of anklet and shoes. මේ Tap to activate. Double මේ tap and hold to generate detailed image සෙරෙප්පු දෙකක් description. සම්බන්ධ ෆොටෝ එකක් තමයි මේ දාලා තියෙන්නේ. මෙතන යා උඩ නෝට් එකකුත් දාලා තියෙනවානේ. ඉමේජ් එක ගැන ටෝක් බෑක් එකෙන් පොඩි අයිඩියා එකක් දුන්නාට තේරෙන්න ඇති. Putake Seret Puteka Mambemma Makantau Pirimisuhamya. Tap to පුතාගේ activate. සෙරෙප්පු දෙක Double එයා tap දාලා. and hold to long press. එහෙම එකක් තමයි ෆොටෝ එකේ තියෙනවා ඇත්තේ. එයා පොඩි නෝට් එකකුත් දාලා තියෙනවා. හරි. ඔයාට ඒවා පැහැදිලි ඇති. ඒතකොට ස්වයිප් කරලා ඔයාට ඒවා බලා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. මම හිතන්නේ පැහැදිලි වැඩේ කරන විදිහ. Photo. Maybe an image of anklet and shoes. හරි. Tap මෙතන to ෆොටෝ එක activate. තියෙනවා. Double tap. Like button. මෙතනින් Double ඔයාට tap ලයික් and කරන්න hold to පුළුවන්. react මෙතන to the ඩබල් ටච් comment. කරොත් ලයික් එකක් Tap to යනවා. activate. ඒ කියනවා රියැක්ට් එකක් දැම්ම වෙනවා. එතකොට Comment. මෙතනින් Tap to ගිහිල්ලා ඔයාට activate. කමෙන්ට් කරන්න පුළුවන්. Send. Tap to activate. මේක එච්චර අපිට ඕනේ. Unlabeled. Tap to act. Comment as Dylan Matthews Anchor. Edit box. හරි. Tap to edit එතකොට text. මේ Double පෝස්ට් tap එකේ and හැටියට hold ඔන්න to ඔය long වැඩ ටික press. කරන්න පුළුවන්. Unlabeled. Send. Comment. Like button. Photo. Putake Seret. More options for Buddika Wilfred's post. Tap මම to මේ මෝ activate. ඔප්ෂන් එකෙන් කරගන්න පුළුවන් වැඩ ටික තව පෝස්ට් එකක් අරන්ම කියලා දෙන්න. අපි දැන්ට මේ පෝස්ට් එකෙන් එළියට යමු. රයිට්. මෙහෙම බැක් කරලා එළියට යන්න පුළුවන්. Back. Tap to activate. Facebook. Tap to open හරි. full මම post. ඒ ඔයාට Double කියලා tap and දුන්නේ hold to open the පෝස්ට් actions එකක් menu. හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය. ඒ කියලා දුන්නේ පෝස්ට් එකක් හොයාගන්න තියෙන ක්‍රමවලින් ලේසිම ක්‍රමය. Facebook එකට ඇවිල්ලා ඩිස්ප්ලේ එක මැද ඇඟිල්ල තියලා ගන්න. එතකොට පෝස්ට් එකක් එනවා. Facebook. Tap to Buddika Wilfred's post. Back. හරි. Tap අපි to ඔන්න ඒ activate. පෝස්ට් එකෙන් Facebook. එළියට ආවා. Tap to open full post. Facebook. Tap to Buddika Wilfred's post. Back. Tap හරි. to activate. Facebook. දැන් Tap to අපිට open තව full post. පෝස්ට් Double එකක් tap and hold to හොයාගන්න open the ක්‍රමයක් actions menu. මම කියලා දෙන්නම්. තව පෝස්ට් හොයාගන්න පුළුවන් ක්‍රමයක් New තමයි. Bulgaria story unseen. දැන් ඔය විදිහට ඔයා ඩිස්ප්ලේ එක මැදට ඇඟිල්ල තියලා ගත්තාම පෝස්ට් එකක් එනවනේ. හරි. ඒ පෝස්ට් එක උඩ ඩබල් ටච් කරන්නේ නැතුව ඔයා ඉහළට ස්වයිප් කරන්න. ඒ කියන්නේ ලිස්ට් එකක උඩට යන විදිහට, ලිස්ට් එක ආපස්සට යන විදිහට. ඒ කියන්නේ ඔයා දන්නවා. ස්ක්‍රීන් රීඩර් එක යූස් කරනවා නම් දන්නවා. දකුණේ ඉඳන් වමට ස්වයිප් කරනවා. එතකොට එනවා මේ ස්ටෝරි කියලා එකක්. Sagara Diagama's story මේ unseen. සාගර දියගම ස්ටෝරි. New Bulgaria story unseen. උපුල් ජයසිංහ ස්ටෝරි. අර WhatsApp එකේ ස්ටේටස් වගේ ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් උඩ ඔයා ඩබල් ටච් කරොත් එතනිනුත් ඔයාට එයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා එයාගේ පෝස්ට් කියවන්න පුළුවන්. මම සාගර දියගම ස්ටෝරි කියන එක උඩ Sagara Diagama's story unseen. ඩබල් ටච් කරන්න.
හැබැයි මෙතන ස්ටෝරි වලට එන්නේ ඔයා ෆලෝ කරලා තියෙන සහ ඔයා ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඇඩ් කරගෙන ඉන්න ඔයා ෆලෝ කරලා තියෙන pages groups වල දේවල් තමයි මෙතන ස්ටෝරි විදිහටත් එන්නේ. right. මම මෙතන double touch කරනවා. Facebook on top, Facebook on bottom. Sakara Diagama updated their story yesterday at BC Gunadata with a photo, maybe an illustration of text. Story Eka of Eka, Facebook. හරි. දැන් සාගර දියගම ස්ටෝරි කියන එක උඩ ස්වයිප් කරාම ඔය විදිහට ඒක අස්සට ගියා. දැන් අපි පහළට ස්වයිප් කරනවා. සාගර දියගම ස්ටෝරි කියන එක උඩ ඩබල් ටච් කරලා ඇතුළට ආවා. දැන් පහළට ස්වයිප් කරනවා. ලිස්ට් එකේ පහළට යන විදිහට. කියන්නේ වමේ ඉඳන් දකුණට. Reshared post sticker. Tap previous item. තව යන්. Next item. Close item. තව යන්. Sakara Diagama. Tap to මෙන්න මෙතන activate. නම විතරක් කියන තැනක් එතකොට ඔයාලට හම්බෙනවා. අර සාගර දියගම ස්ටෝරි කියන එක අස්සට ආවට පස්සේ සාගර දියගම කියලා විතරක් කියන තැනක් එනවා. එතන ඔයා ඩබල් ටච් කරනවා. Sakara Diagama. Profile. Facebook. Tap to හරි. activate. සාගර දියගම ප්‍රොෆයිල් එක පෙන්නනවා. Search. Tap to activate. දැන් ස්වයිප් කරන් Double tap පහළට and යන්න. hold the ලිස්ට් lock එක press. පහළට යන විදිහට යන්න ස්වයිප් කරගෙන. Middle dot. Profile picture. ප්‍රොෆයිල් පික්චර් එක පෙන්නනවා. Sakara Diagama. Tap to හරි. activate. එයාගේ නේම් එක තියෙනවා. This with 1,000 followers. මෙන්න වැදගත් ඩීටේල් එකක්. 35,000 followers ලා ඉන්නවා මෙයාට සාගර දියගමට. Sakara This with 1,000 followers. ඒක අපිට ප්‍රොෆයිල් එකේ යනකොට බලා ගන්න පුළුවන් ඩීටේල් එකක්. right? Following. Page author. Tap following. දැන් මෙතන මම මෙයාව ෆලෝ කරලා ඉන්නේ. ඔයා ෆලෝ කරලා නැත්නම් ඔයාලට ෆලෝ කියන බටන් එක මෙතන හම්බෙනවා. එතකොට ඔයා එතන ඩබල් ටච් කරන්න. එතකොට ඒක ෆලෝවින් වෙනවා. එතකොට ඔයාලට එයා දාන පෝස්ට් ඔය ඩිස්ප්ලේ එකේ මැද ඇඟිල්ල තිබ්බහම එනවා. එහෙම නැත්නම් එතන ඩිස්ප්ලේ එකේ මැද ඇඟිල්ල තියලා පෝස්ට් එකක් ආවට පස්සේ උඩට ස්වයිප් කරගෙන යද්දි මේ කියන්නේ ලිස්ට් එකක ආපස්සට යන විදිහට උඩට යද්දි අර ස්ටෝරි විදිහට පෙන්නනවා. එතකොට එතනින් එයාගේ ප්‍රොෆයිල් එක අස්සට ඇවිල්ලා ආට පෝස්ට් බලන්නත් පුළුවන්. හරි. right. Page author. Tap author. Author. මම මේ Tap to ස්වයිප් කරගෙන activate. පහළට යන්න. Match. Followed by Wishwani White Thunder, Samantha Kara Arasin, Sumit Rohitha, and Katalista to others. සාගර දියගමගේ ප්‍රොෆයිල් එක නැත්නම් කාගේ හරි මෙහෙම ප්‍රොෆයිල් එක බලාගෙන ඉද්දි ෆලෝ කරන්න chance එක තියෙනවා වගේම ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද එයාව ෆලෝ කරලා තියෙන්නේ කියලාත් කීප දෙනෙක් පෙන්නනවා. මේ බලන්න. Following. Followed by Wishwani White Thunder, Samantha Kara Arasin, Sumit Rohitha, and Katalista to others. මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා කීප දෙනෙක්ගේ නම් දාලා ඒ කියන්නේ ඒගොල්ලොත් සාගර දියගම ෆලෝ කරලා තියෙනවා. එතකොට මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා 3-4 දෙනෙක්ගේ නම් දාලා ඒ වගේ 47 දෙනෙක් මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා සාගර දියගම ෆලෝ කරලා තියෙනවා කියලා එතන කියනවා. right? ඒ වගේ ඩීටේල් වලට බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් එකට ආවම. Following. Tap message. Tap to එතනින් activate. ගිහිල්ලා යාට මැසේජ් කරන්නත් පුළුවන් ඔයා messenger එක දාගෙන තියෙනවා නම්. Selected. All. Eka of Hatara. Photos. Eka of Hatara. මම මේ ස්වයිප් කරගෙන පහළට යන්නේ. Reels. Duna of Hatara. Tap events. Hatara of Hatara. Contact info. Social media. DMRS Diagama. Diagama at outlook.com. Plus Anu Hatara Hekta Eka Duna Sia Hatalista Hatadatas Hatara Sia Hekata. මේ context detail පවා එයා දාලා තියෙනවා ප්‍රොෆයිල් එකේ. එයාගේ phone number එක පවා තියෙනවා. Sakara Diagama. Stories shared. Yesterday. Sakara Unlabeled. මම චොට ඉක්මනට ස්වයිප් කරන් යනවා අපිට අවශ්‍ය තැන එනකම්. Sakara Previous item. Next up. Send message. Love reaction. Like react. Haha react. Sakara. Open Sakara Diagama's story again. Story. Sakara Diagama. Yesterday at BC Gunadata shared with public. හරි. ඔන්න ඊයේ එයා ෂෙයා කරපු පෝස්ට් එකක් තියෙනවා මෙතන. Sakara. Yesterday at BC Gunadata shared with public. ඊයේ 23/19 කියන්නේ ළමයි රෑ 11:19ට මේ සම්මත වෙලාවේ විදිහට තියෙන්නේ සම්මත ක්‍රමයට වෙලාව තියෙන්නේ. එතකොට මොකද More options for Sakara Diagama's post. Tap to activate. හරි මෝ ඔප්ෂන් කියන එකේ තියෙන දේවල් පස්සේ කියලා දෙනවා. තව පහළට ස්වයිප් කරමුකෝ. Api Hemoma Jiwa Twenne, Rekiao, Kia Hasata Kaya Mata Jiwita Yadira Yawana, Manusha Twaya Menabalahasa, more. Tap to activate. අන්න පෝස්ට් එකේ කෑල්ලක් කියවලා නතර වුණා. දැන් ඔයා ඉතුරු ටික කියවගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනව නේද? හරි. තව එකක් පහළට ස්වයිප් කරන්න. සාමාන්‍යයෙන් දිග පෝස්ට් එකක් උඩට ආවහම
ඒක ආටිකල් එකක් වගේ දිග එකක් උඩට ආවම ඔහම මුල කොටස චුට්ටක් කියවලා එයා නතර කරනවා. එතකොට ඔයා පහළට ස්වයිප් කරන්න. ලිස්ට් එක පහළට යන විදිහට වම් පැත්තෙන් ඉඳන් දකුණට ස්වයිප් කරන්න තව එක සැරයක්. More. Tap එතකොට to ඔයාලට මෝ activate. කියලා Actions තැනක් එනවා. available. Use tab මෝ with 3 කියලා තැන. fingers to view. මේ අර පෝස්ට් එක ෂෙයා කරේ කොච්චර වෙලාවකට කලින්ද කියලා පෙන්වන්න තැනට යටින් තියෙන මෝ ඔප්ෂන් එක එහෙම නෙවෙයි. අදාළ ආටිකල් එක චුට්ටක් කියවුවට පස්සේ කියවලා එයා නතර කරනවානේ. ඊට පස්සේ ඔයා තව සැරයක් ස්වයිප් කරන්න. වමේ ඉඳන් දකුණට. එතකොට ඔයාලට මෝ කියලා තැනක් හම්බ වෙනවා. අන්නේ මෝ කියන තැන ඔයා ඩබල් ටච් කරන්න. Sakara diagram. Tap to හරි. එහෙම activate. ඩබල් ටච් කරාම ආපහු ඔයාට අදාළ පෝස්ට් එක ෂෙයා කරපු කෙනාගේ නම කියනවා. එහෙම නම කිව්වහම ඔයා ආපහු ඩිස්ප්ලේ එකේ පොඩ්ඩක් ඇඟිල්ල තියන්න. ඩිස්ප්ලේ එකේ මැද හරියේ. ඔන්න ඔහම එයා දැන් එයා කියන ටෝක් බැක් එක දිගට ඔයාට ආටිකල් එක කියවනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. හරි මම මේක නවත්තන්නම්. ඔන්න දැන් ඔයාට එතකොට පෝස්ට් එකක් දිගට රීඩ් කරගන්න විදිහ පැහැදිලි ඇති. ප්‍රොෆයිල් එකක් අස්සට එන්න, පහළට ස්වයිප් කරගෙන එන්න. එතකොට නම තියෙනවා පෝස්ට් එක ෂෙයා කරපු කෙනාගේ ඊළඟට කොච්චර වෙලාවකට කලින් පෝස්ට් එක ෂෙයා කරාද කියලා තියෙනවා. ඊට පස්සේ ආටිකල් එකක් නම් චුට්ටක් කියවලා නතර වෙනවා. එකක් ස්වයිප් කරාම මෝ කියලා හම්බ වෙනවා බටන් එකක්. එතන ඩබල් ටච් කරාම පෝස්ට් එක හොඳට දිගෑරෙනවා. එතකොට ඔයා ආපහු ඩිස්ප්ලේ එකේ චුට්ටක් ඇඟිල්ල තියලා ගන්න. එක ඇඟිල්ලක් තියලා ගන්න. එතකොට පෝස්ට් එක දිගට කියවනවා. දැන් ඔයාට ඕනි නම් එක දිගට කියවන් යනකොට ආටිකල් එක තේරෙන්නේ නැහැ. ඔයාට කොටස කියව ගන්න ඕන. ඔයා මොකද්ද කරන්න ඕනේ? මේ වැඩේ කරන්න නම් ඔයා ටෝක් බැක් සෙටින්ස් හරියට හදාගෙන තියෙන්න ඕන. ටෝක් බැක් සෙටින්ස් හදාගන්න විදිහ මම වෙනම වීඩියෝ එකක කියලා දෙන්නම්. මම ටෝක් බැක් සෙටින්ස් දැන් ගන්නට සෙටප් කරගෙන තියෙන නිසා මම පෙන්නන්නම් මේ දිග ආටිකල් එකක් කොටස් වශයෙන් කියව ගන්න විදිහ. ඔයා දන්නවනේ බ්‍රේල් වලින් 1 2 3 6 එක වයන්න කියලා සිංහලෙන් කියනවා, ඉංග්‍රීසි වලදී ඔක V අකුර කියනවා. සයිටඩ් වලින් නම් L අකුර. අඳින්න ඔයා ෆෝන් එකේ. අඳින්න කියලා කියන්නේ ඔයා ෆෝන් එක සාමාන්‍ය විදිහට අල්ලගෙන ඩිස්ප්ලේ එක ඔයාගේ මූණේ පැත්තට තියෙද්දී ඔයාගේ ෆෝන් එකේ වම් පැත්තේ දාරේ තියෙනවනේ. ඒ වම් පැත්තේ දාරේ උඩ ඉඳන් පහළට ආවා. එහෙම්ම හරස් අතට දකුණු අතට යනවා. ඇඟිල්ල අරගෙන. පැහැදිලිනේ? V අකුර හැඩේ අඳින්න තියෙන්නේ. ඔන්න මං අඳිනවා. එතකොට ආගේ ටෝක් බැක් මෙනු එක තමයි එතෙන්ට එන්නේ. ටෝක් බැක් මෙනු එක. මේ ටෝක් බැක් මෙනු එකට ඔයා අවශ්‍ය දේවල් ඇඩ් කරගෙන තියෙන්න ඕන. ටික් කරලා ටෝක් බැක් සෙටින්ස් හරියට සෙටප් කරගෙන තියෙනවා නම් ඒ වැඩේ ඔයාලට අවශ්‍ය දේවල් එතෙන්ට දාලා තියාගන්න පුළුවන්. මේක ෂෝට්කට් එකක්. හරි. එතෙන්ට ආවට පස්සේ ඒ ටෝක් බැක් මෙනු එක හදාගන්න විදිහ මම ඔයාලට වෙනම වීඩියෝ එකක කියලා දෙන්නම්. දැන් මම ස්වයිප් කරනවා. ටෝක් බැක් මෙනු එක අරගෙන ස්වයිප් කරනවා. වමේ සිට දකුණට ලිස්ට් එක පහළට ගමන් කරන ආකාරයට. එතකොට මෙතන තියෙනවා ළමයි නැවිගේෂන් කියලා එකක්. ඔන්න නැවිගේෂන් උඩ ඩබල් ටච් කරනවා. දැන් ඔයාට මෙතන පෙන්නනවා නැවිගේට් කරන්න පුළුවන් ක්‍රම ටිකක්. මේ බලන්න. words. මේ මම ස්වයිප් කරලා යන්නේ නැවිගේෂන් කියන එක උඩ ඩබල් ටච් කරලා ඊට පස්සේ ස්වයිප් කරලා පහළට යනවා lines. paragraphs. ඒ කියන්නේ පෝස්ට් එක වර්ඩ් එකෙන් වර්ඩ් එක ලයින් එකෙන් ලයින් එක පැරග්‍රාෆ් එකෙන් පැරග්‍රාෆ් එක කියව ගන්න තමයි අවශ්‍යක ඔයා තෝරන්න ඕන. මෙතන හැබැයි ළමයි ප්‍රැක්ටිකලි වැඩ කරන්නේ පැරග්‍රාෆ් කියන එක. අනිත් ඒවා එච්චර පෝස්ට් එකක් කියව ගන්න ඇක්සස් නැහැ. ඒ හින්දා මම පැරග්‍රාෆ් කියන එක උඩ ඩබල් ටච් කරනවා. හරි. එතන ඩබල් ටච් කරලා දැන් මගේ පෝස්ට් එක ඕන මට. ආයි ඩිස්ප්ලේ එකේ ඇඟිල්ල තියලා ගන්නවා. හරි. ඇඟිල්ල තියලා ගත්තට දැන් පොඩ්ඩක් ඔන්න එයාගේ ප්‍රොෆයිල් එකේ අර ස්ටෝරි ෂෙයා කරපු හරියක ඉන්නේ. මම පොඩ්ඩක් පහළට ස්වයිප් කරලා මගේ පෝස්ට් එක හොයාගන්න ඕන. හරි ඔන්න මම පහළට ස්වයිප් කරනවා. ඔයාලට මේවා හුරු වුණාම පුළුවන් කරගන්න වැඩේ. Sakara diagram. Back. Search. Tap. Stories shared. Yeah. Sakara. Unlabeled. Sakara back. Search.
Stories share. Sagaradia. Yesterday at busy to the More options for Sagaradia. Apithemoma keyword when Rekiao, Kiana Sadaka Yamata Jiwita Yadira Yawana, Manushat Wayamana Samadayaka, හරි. Utsawayaka මගේ di පෝස්ට් එක මම Homakatotaka ඇඟිල්ල di තියලා Pawana Kenek Mulin Mathane, හොයාගත්තා. Oyamawadakarane, රයිට්. Kiala, and දැන් මට මේක Prasayaka කොටසින් Apitheno, කොටස කියව Yatama ගන්න Yatabe, ඕන. and Yatawe එතකොට Vela මම DNA, Dostera කරන්නේ Kenekta, Engineer Vector, Rio ඔයාගේ Director, ෆෝන් Nectar එකේ Legla දැන් Kayekta, ළමයි Kiana Label Yamata තියෙනවනේ Tamani Samata Yapita Garukarane, උඩ Sadakane, කොටස. ඒ Fenai, කියන්නේ Rohotakata Ewadila සාමාන්‍යයෙන් Hitan, Becca Data Steve Wednesday, May Emadema Cricket, Catulu ඔයා ෆෝන් Mageka, එක Dictator සාමාන්‍ය විදිහට Katawe, අල්ලගෙන Urua, ඉන්නකොට AI, Sata, අපි Automation, කියන්නේ Edward Swire, Ria ස්වයිප් ඩවුන් Karania, කරනවා Event කියලා. Amaduratas, ඒ කියන්නේ Hollywood, Witya, ෆෝන් Pravanta, එකේ Siprapata, ඉහළ Wella, ඉඳන් City, පහළට Ewa, තනි Esa, ඇඟිල්ලකින් Abe, Kayana, ස්වයිප් කරනවා. Mesiata, ඒකනේ Abe, අපි Doraka, Tamani, ස්වයිප් Liverani, ඩවුන් Abi, කරනවා Homewa, කියන්නේ. Wemata, ඔන්න Wendas, මම Abi, ස්වයිප් Tabe, ඩවුන් කරනවා. Besaka, Abi, Themoma, Kiwet, Wende, Rekiao, Kiana, Sata, Kayamata, Jiwita, Yadira, Yawana, Manushat, Wayamena, Balana, Samadayaka, Upsa, Wayaka, Di, එතකොට Homaka, ඔහම Totaka, Di, කොටසක් Pamwena, කියවලා Kenek, නතර Mulin, වෙනවා ළමයි. Mahane, Oyama, Weda, Karane, Kiala, Anna, Prasayaka, Abi, Vena, Uttara, Tamayada, Abe, Ananyata, Wela, DNA, Dostera, Kenekta, Engineer, Vector, Rio, ඔහම Director, දිගට Nectar, කියවනවා. Legla, Kayekta, Kiana, මේක Label, දිග Yamata, ආටිකල් Tamani, එකක් නිසා එක Samadaya, Abi, කොටසක් සෑහෙන Garukarane, දිගයි. ඔන්න තව Sadakane, කොටසකට යනවා නම් Family, අන්න Mohotakaka, Newadila, Hitan, තව Becca, සැරයක් Data, Steve, Wednesday, අර May, Emadema, Cricket, ස්වයිප් Catulu, ඩවුන් Mageka, කරා. ඒ Dictator, කියන්නේ Katawe, ෆෝන් Kenek, එකේ Urua, ඉහළ ඉඳන් AI, Sata, පහළට තනි Automation, ඇඟිල්ලෙන් Edward ඇද්දා. Swire, Ria, Karania, Kala, ඕන Yaka, තව Abita, Dakin, සැරයක් Lemene, ඇද්දා. Abe, Ila, Gata, Becca, Data, ඔහම Species, පෝස්ට් එක Yawana, ඉවරනකම් Vita, අපිට Swire, Rio, කොටසෙන් Tama, කොටස Yawana, යන්න පුළුවන්. Prata, Sata, දැන් අපිට Komi, කියවපු Yama, කොටසක් Mila, ආපසු Ramada, කියවන්න ඕන නම් Long, Pura, Pracha, Lita, ෆෝන් එකේ Waneta, යට Main, කොටසේ Ria, ඉඳන් Durek, ඉහළට Yami, ස්වයිප් Gata, කරනවා Gata, තනි Sutu, Mala, ඇඟිල්ලෙන්. Pamela, ඒ Way, කියන්නේ අපි ඒකට Emekwa, කියනවා Ekalum, ස්වයිප් අප් Kabanta, Sala, කරනවා Sata, කියලා. Lek, මේ Ila, Gata, Becca, Data, Species, Yawana, Vitas, ඔය Kala, Yaka, Abita, Dakin, Family, මේ මම අර Mohotakaka, පෝස්ට් එකේ ආයි Newadila, මුලටම Hitan, යනවා ඕන. Abi, Themoma, Kiwet, Wende, Rekiao, Kiana, අන්න Sata, මුලටම Kayamata, ආවා. Jiwita, Yadira, Yawana, රයිට්. ඔයාලට Manushat, පැහැදිලි Wayamena, ඇති. Balana, Samadayaka, Upsa, Wayaka, Di, Homanga, ඊට Totaka, පස්සේ Di, ඔයාලට Pamwena, ලයික් Kenek, කරන්න Mulin, කමෙන්ට් Mahane, කරන්න ඕන නම් Oyama, හැබැයි අර Weda, Karane, විදිහටම Kiala, ෆෝන් Anne, එකේ Prasayaka, Abi, Vena, වම් Uttara, පැත්තේ ඉඳන් Tamayada, Abe, දකුණට Ananyata, ස්වයිප් Wela, කරලා ගන්න පුළුවන්. ඔන්න චුට්ටක් වෙලා යනවා. එක සැරයක් ස්වයිප් කරලා ඉන්න ඩිංග වෙලාවක්. මොකද මේක දිග පෝස්ට් එකක් නේ. Photo, අන්න maybe an එතකොට illustration of text that says Sagaradia Dama මෙයා Becca Data ඉමේජ් Species එකක් ඇඩ් Data කරලා Shamani තියෙනවා. ඒ Nuri ඉමේජ් Becca එක Data උඩට Mene ආවා. Data. ඊට Tap පස්සේ to like ඔයාලට button, ලයික් double, කරන්න පුළුවන්, comment, කමෙන්ට් කරන්න tap පුළුවන්, share button, ෂෙයා double tap කරන්න to පුළුවන්. share the post. Tap to රයිට්. activate. හරි. එතකොට ඔයාට මම කියලා දෙන්නම් ෂෙයා කරන විදිය. දැන් මෙතන Facebook. Tap ඩබල් to ටච් activate. කරාම ෂෙයා කියන එක උඩ Alisa Yasarasna. Tap to activate. ඔයා කරන්න ඕන ෂෙයා කියන බටන් එක උඩ ඩබල් ටච් කරාම ඔයාගේ ඔය මැසෙන්ජර් ඉන්න නම් ලිස්ට් එකක් එනවා. ඒ හින්දා වාට පහලට ස්වයිප් කරන්න එපා මෙතන. ඔයා ලිස්ට් එකක ආපස්සට යන විදිහට ස්වයිප් කරන්න. ඒ කියන්නේ දකුණේ ඉඳන් වමට ෂෙයා කියන බටන් එක උඩ ඩබල් ටච් කරලා ඔයා දකුණේ ඉඳන් වමට යන විදිහට ලිස්ට් එක ආපස්සට යන විදිහට ස්වයිප් කරන්නකො. Close. Tap to හරි activate. මම ක්ලෝස් ආවා. තව WhatsApp. අන්න Tap to WhatsApp එකට activate. ඔයාලට මේක ෂෙයා කරන්න පුළුවන්. එතකොට ලින්ක් එක යන්නේ. එහෙම වැඩක් නෑ අපිට දැන් මේ වෙලාවේ. ඔයාලට අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. මම දැන් ඒක පෙන්වන්නේ නැහැ. Messenger. ඔයාලට Tap to මැසෙන්ජර් එකට activate. මේක ෂෙයා කරන්න පුළුවන්. Your story. Tap to ඔයාගේ activate. ස්ටෝරි දාන්න පුළුවන් FB එකේ. Feed. Tap to මෙන්න මේ activate. ෆීඩ් කියන තැන. Lil Seram. Feed. Tap to activate. හරි. ෆීඩ් කියන තැන තමයි ඔයා ඩබල් ටච් කරන්න ඕන. මෙහෙම ඩබල් ටච් කරන්න. Editing. Say something. Edit box. Sinhala ABC Sinhala Penguin. ඔයාට එතකොට අර පෝස්ට් එක ගැන මොනවා හරි දැනුණු ෆීලිං එකක් නැත්නම් මොනවා හරි අයිඩියා එකක් තියෙනවා නම් මෙතන ටයිප් කරන්නත් පුළුවන් ඔයාගේ අයිඩියා එකක් ෆීලිං එකක් හැටියට. එතකොට ඒකේ ඔයා පෝස්ට් එක ෂෙයා කරද්දි يعني ඔයා දැන් සාගර දියගමගේ පෝස්ට් එක ෂෙයා කරද්දි ඊට උඩින් ඔයාගේ අයිඩියා එකක් වැටෙනවා. එහෙම අවශ්‍ය නම් විතරයි. ඒක නැත්නම් ඔහම තියලා ඔයා ස්වයිප් කරන්න. ආපහු වම් පැත්තේ ඉඳන් දකුණට ස්වයිප් කරන්න. Open feeling/activity screen. Tap to හරි. activate. මෙතන ඔයාට ඕන නම් නිකන් අර ඉමෝජි එකක් ෆීලිං එකක් පෙන්වන්න පුළුවන්. මේක උඩ ඩබල් ටච් කරොත් ඔයාලට හැපි ලව් ගගා එනවා. ෆීලිංග්ස් ටිකක් ඒව එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මම දැන් ඒ වැඩේට යන්නේ නැහැ. Tag friends. මෙතන Tap ඔයාලට to ඕන ෆ්‍රෙන්ඩ් activate. කෙනෙකුට ටැග් කරන්නත් පුළුවන්. මම දැන් ඒ වැඩේ කරන්නේත් නැහැ. Share now. මෙන්න මේ Tap to ෂෙයා නව් activate. බටන් එක දෙන්න. එතකොට ඔයාගේ account එකට ප්‍රොෆයිල් එකට මේක ෂෙයා වෙනවා. හරි. ඒ වැඩේ පැහැදිලි ඇති. මම දැන් ෂෙයා කරන්න යන්නේ නැහැ මේක. එතකොට හරි. Back. මේකෙන් බෑක් වෙනවා. Tap to activate. Keyboard hidden.
Keshani Samaradula. Chamila Anuruptika. Tap to activate. Back. Tap to activate. Facebook. Tap to activate. Photo. Maybe an illustration of text හරි. at ඔන්න send. දැන් ආයි Samaradila පෝස්ට් එක Damadeka උඩට Dalas ආවා. Busy සමහරට Daya දෙපාරක් Dashamadi බැක් වෙන්න Dubradeka වෙයි. ඒ කියන්නේ ඔගේ Dashamadeka මැසෙන්ජර් Ihata. ලිස්ට් එකේ එහෙම Tap to ආවොත් activate. Double එක tap සැරයක් and බැක් කරන්න hold පස්සේ to තව generate සැරයක් බැක් detailed වෙන්න. image. Abhidhamomagi when හරි. Rekiao Kiana. More options for කමෙන්ට් Sadara කරන Diagamas. හැටිත් මම ඔයාලට පෙන්නනවා. Sadara Diagama. Open Sadara. Sadara Diagama. Yesterday at busy. More options. Sadara Diagama. Open Sadara Diagama. Sadara Diagama. Abhidhamomagi when හරි Rekiao පෝස්ට් එක Kiana තියෙනවා. Sada. එක සැරයක් මම ස්වයිප් කරා දැන් පෝස්ට් එක දිග ඇරිලා නැති තිබුණේ. Photo. හරි. Maybe an පෝස්ට් එකට illustration ඇඩ් of කරලා තියෙන text that ඉමේජ් says එක උඩට Sadara ආවා. Diagama Deka Dalas Busy Daya Dashamadin Dubai Deka Dashamadeka Ihata. ළමයි මේ පෝස්ට් එක හොයාගන්න බැරි වුණොත් ඔය Double tap ඩිස්ප්ලේ and එක උඩ detailed තනි image ඇඟිල්ල description. තියලා ඉහළට පහළට ස්වයිප් කරලා ඔයාලට අවශ්‍ය දෙයට එක හොයාගන්න. එහෙම කරගන්න පුළුවන්. හරි. Like button. ලයික් Comment. මේ තියෙන Tap කමෙන්ට් to එක activate. මෙතන ඩබල් ටච් කරන්නම්කෝ. Facebook. එතන ඩබල් ටච් කරාම Button H. Showing most relevant comments. Tap to head there Hatara shares. මේකේ මේ විස්තර ටික බලා ගන්නත් පුළුවන් ඔයාලට. කී දෙනෙක් ෂෙයා කරලා See your තියෙනවද? data of your reactions. කී දෙනෙක් Tap to ලයික් කරලා activate. තියෙනවද? Close. See your data of your reactions. 119ක් රියැක්ෂන්ස් තියෙනවා. ලයික් කරලා තියෙනවා. Head there Hatara shares. 74ක් මේක ෂෙයා කරලා Showing තියෙනවා. most relevant comments. Tap to change. Button H. Double ඊට tap පස්සේ මේ and hold කමෙන්ට්ස් to ටික long ඔයාලට press. බලා ගන්නත් පුළුවන්. Medical Acmal. Tap to activate. Medical Acmal. Tap. Nowa Hararigen Nexus Potakia when AI Apiu Samaja Wada Yefta Yatarta Yakbawaka Patkaragan Apuluan Hodama Kramaya Bawa Imata Hitene. Tap to ඒ අර activate. ආටිකල් එක Double ගැන tap එක and එක්කෙනා hold to දාපු long press. කමෙන්ට්ස්. Medical Button. Showing. Head there Hat. See your. Close. Tap. Comment as Dylan Matthew Sanker. Edit box. එතකොට මෙන්න මෙහෙම Double tap and hold to long press. Proofreading is available. ඉහළට Other ස්වයිප් misspelled කරගෙන words. ඇවිල්ලා. ඒ Swipe කියන්නේ ලිස්ට් downwind එකක on the fingers ආපස්සට and use යන විදිහට proofread ස්වයිප් to කරන් view. ඇවිල්ලා මෙන්න මෙතන මේ Close. Tap to active. Comment as Dylan Matthew මෙන්න Sanker. මෙතන Edit කමෙන්ට් box. ඇස් Tap to edit කියලා ඔයාගේ text. නම Double කියයි. tap එතන and ඩබල් hold ටච් to. කරොත් එඩිට් Simple බොක්ස් ABC එකක් simple ඕපන් men වෙනවා. women. එතන ඔයාලට දැනෙන දෙයක් ටයිප් කරලා සෙන්ඩ් කරන්න පුළුවන්. Open GIF search. Tap to එහෙම activate. නැත්නම් Show stickers. Tap avatar stickers. Tap send disabled. දැන් මෙතන send disable තියෙන්නේ. මම අතන මොනවා හරි ටයිප් කරා නම් මෙතන send කරන්න දෙනවා. right? Avatar එහෙම stickers. නැත්නම් Show ඔයාලට පුළුවන් stickers. ස්ටිකර් Tap එකක් open දාන්න. GIF. Show stickers. මේ තියෙන Tap show to sticker active. කියන බටන් Show එක. stickers. එතන ඩබල් Keyboard ටච් hidden. කරලා Facebook. Tap recent stickers. ඔයා පහළට Avatar ඔහොම stickers. ස්වයිප් කරන් Sweaty එනකොට drops. Brow and friend. Moody's. Sweet coop. Pushing. Sticker store. Search. මේ ඔක්කොම පහු කරන්න. Happy. In love. Sad. Eating. Celebrate. Active. Working. Tap sleepy. Angry. Confused. Thumbs up. Girl giving thumbs up. මෙන්න මේ වගේ Tap to ස්ටිකර් activate. ටිකක් තියෙනවා. Double tap and hold. Me. An animated yellow left hand with thumb up. Animated yellow face emoji. Smiling with two beating hearts instead of eyes. ඔය Tap එකක් to උඩ activate. ඩබල් ටච් Double tap කරාම and hold to long press. ඒක සිලෙක්ට් වෙනවා. එතකොට ටෝක් බෑක් එකත් එක්ක ඒක ඔයා සෙන්ඩ් කරන්න එනකොට පොඩ්ඩක් බෑක් බටන් එක ඔබලා ඔයා පොඩ්ඩක් පහළට ස්වයිප් කරලා බලන්න ඔයාට ඒක සෙන්ඩ් කරන්න තැනක් ලබා දෙනවා. ටෝක් බෑක් එකෙන් කියවලා දෙනවා. එතකොට එතන සෙන්ඩ් එක දෙන්න සෙන්ඩ් බටන් එක දුන්නාම හරි එතන. ස්ටිකර් එක සෙන්ඩ් කරගන්න පුළුවන්. ඒවා ඔයාට වැඩ කරලා මේ අත්දැකීමෙන් හුරු වෙන්න පුළුවන් වැඩ. right. මම මෙතෙන් බෑක් වෙනවා. Tap to activate. Single ABC single. Avatar. Show stickers. Tap back. Tap to activate. Keyboard hidden. Home back. Facebook. Tap to activate. Share button. right. Comment. ඊළඟට මම ඔයාට කියලා දෙන්නම් Photo. Maybe an මේ illustration of ෆොටෝ text එක that says ඕනනම් ඔයාට Sadara සේව් Diagama Deka Dalas කරගන්නත් Busy Daya පුළුවන්. මේ Dashamadi. ෆොටෝ එක උඩ ඩබල් ටච් කරන්න. Facebook detected. එතකොට Back. ඩබල් ටච් Tap to කරලා activate. පහළට ස්වයිප් වෙන්න. More. Tap එතන to මෝ කියලා activate. බටන් එකක් හම්බ වෙනවා. එතන ඩබල් ටච් කරන්න. Facebook. Tap to activate. ආයි ස්වයිප් කරන්න පහළට. Share external. එතකොට Tap ඒක to activate. ෂෙයා කරන්න පුළුවන්. Save to phone. save Tap to to phone activate. කියලා තියෙනවා. save to phone වලින් ඔයාගේ phone එකට save කරගන්නත් පුළුවන් මේක. හරි. ඒ වැඩ දෙකත් එතන පුළුවන්. මම back වෙනවා. Back. Tap to activate.
Facebook. Tap to activate. Back. ඊළඟට Tap more. Tap to Sakara Diagama. Action Abitha moment. Yesterday at me. Sakara Diagama. Yesterday at Abitha moment. When yesterday. Sakara Diagama. Sakara Diag. More. Tap to activate. අර පෝස්ට් එක කොච්චර වෙලාවකට කලින් ෂෙයා කරාද කියන එකට උඩින් තියෙනවනේ මෝ කියලා තන. අන්න එතන ඩබල් ටච් කරාමත් වැඩ ටිකක් කරන්න පුළුවන් කිව්වනේ මම. ඒක පෙන්නන්න. මෙන්න මේ මෝ කියන එක උඩ. ඒ කියන්නේ අර පෝස්ට් එක චුට්ටක් කියවලා මෝ කියලා බටන් එකක් පහළ තියෙනවා. ඒක නෙවෙයි. ඒකෙන් කරන්නේ පෝස්ට් එක දිගට කියවන්න දිග ඇර ගන්න එක. අර පෝස්ට් එක කොච්චර වෙලාවකට කලින් ෂෙයා කරාද කියන එක පෙන්වන්න කලින් මෝ බටන් එකක් තියෙනවා. Sakara Dig. More. එයාගේ Tap. නමට උඩින් Sakara Dig. More. මේ තියෙන Tap මෝ to බටන් එක. activate. අන්න එතන ඩබල් ටච් කරාම ඔයාට Facebook. Save to phone. මේක සේව් කරගන්න පුළුවන් ෆෝන් එකට. Share external. Tap to activate. සෝරි. මේ ඇවිල්ලා තියෙන්නේ ෆොටෝ එකමයි. ෆොටෝ එක උඩ ඩබල් ටච් කරාම මේ මෝ බටන් එක එනවා. මෝ බටන් එක ASCII save to phone සහ share external තියෙනවා. එවෙන් ඔයාලට ෆෝන් එකට සේව් කරගන්නත් පුළුවන්. අනිත් වාගේ apps වලට share කරගන්නත් පුළුවන්. හරි මම මෙතින් back වෙනවා. Back. Tap to activate. Facebook. Tap to activate. Sakara Diagama. Back. තව සැරයක් Tap back to වෙනවා. activate. Facebook. Tap. Photo. Maybe. Abitha moment. When. All. Echo of Patera. Like. Comment. Like. Photo. More. Tap to. Mayor Samanya Facebook. Libya. Hagia. Oberkiwi. More options for Sakara Diagama's post. හරි Tap to මෝප්ෂන් සාගර දියගම කියලා පාට තැනක් හොයාගන්න පුළුවන්. ඒ හැම පෝස්ට් එකම මේක දාපු කෙනාගේ නමත් එක්ක මෝප්ෂන් කියලා තැනක් තියෙනවා. Mayor Sama. More options for මෙන්න Sakara මේක අස්සට Diagama's ගියම post. කරන්න පුළුවන් වැඩ ටික කියලා දෙන්නම්. Facebook. Close. Save post and list your saved items. ඔයාගේ සේව් Tap to අයිටම් වලට activate. මේක සේව් කරගන්න පුළුවන්. View edit history. Tap to act. Turn on notification. Copy link. ලින්ක් එක කොපි කරගන්න පුළුවන්. Find support or report. Tap to activate. ඒ වැඩ දෙක Copy තමයි link. Turn on මෙතනින් අපිට view edit. වැදගත්ම. Save post and list your saved items. දැන් Tap මේක to activate. සේව් කරන විදිහ මම තව වීඩියෝ එකකින් ඒ දේවල් ටික අරන් එන්නම්. දැනට මම මේකෙන් බැක් වෙන්නම්. Back. Tap to activate. Facebook. Tap to activate. Back. Tap to activate. Reset හරි. post sticker. එතකොට ඔන්න Previous item. Next item. මේ වැඩේ අපිට ඒ විදිහට කරගන්න පුළුවන්. right. Back. Tap to activate. Facebook. Tap to activate. Switch modes. Hertera. Bodica Wilfred. Lakmi Massa. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් තව පෝස්ට් එකක් හොයාගන්න පුළුවන් විදිහ. Select. What's on your mind? ඔයාට පුළුවන් වගේ නොටිෆිකේෂන් වලට ගිහිල්ලා නොටිෆිකේෂන් ටෑබ් එක හොයාගෙනත් පෝස්ට් එකක් හොයාගන්න පුළුවන්. එතකොට ළමයි මේ සාමාන්‍යයෙන් FB එක අස්සට ඇවිල්ලා ඔයා ඩිස්ප්ලේ එකේ මැද හරියෙන් ඇඟිල්ල තියලා Story. Friends. Tap to the Becca Sia Eka. අර උඩ තියෙන ටෑබ්ස් ටික හොයාගන්න ඕන. friends, notification, marketplace මෙහෙම තියෙනවා. මේ friends හම්බුණා මට. Marketplace. Tap Hertera of Becca Sia Eka. marketplace තියෙනවා. Notifications. Tap Hertera of Becca Sia Eka. notifications Other තියෙනවා. new. මගේ notifications tab එකේ පහක් අලුතෙන් තියෙනවා notifications. මම එතන double touch කරනවා. Notifications. Tap Hertera. double Profile. touch කරලා Data මෙහා mode. පහළට swipe Switch mode. කරන්න. Hertera. Menu. Facebook. Create. Search. Messaging. Menu. Notify. Search. New. හරි. එතකොට මෙන්න මේ new කියලා තැනක් එනවා. එතන ඉඳන් ඔයාට ඇවිල්ලා තියෙන notifications පෙන්නනවා. Sugata Dasa Indonesia and other others have birthdays today. මේ Send මගේ them friends thoughts. ලාගේ අද දවසේ birthdays ටික පෙන්නනවා. Manage notification. Your roundup of activity from Rashmika Mandawala is ready to manage මෙන්න notification. මෙහෙම notifications එනවා. ඒ notification එකක් උඩ double touch කළත් ඔයාට අර විදිහටම post එකකට යන්න පුළුවන්. එතකොට ඔන්න මම ඔයාලට post එකට යන්න පුළුවන් ක්‍රම තුනක් කිව්වා. එකක් තමයි Facebook එකට ආපු ගමන් display එක මැද ඇඟිල්ල තිබ්බහම post එකක් එනවා. ඊට පස්සේ ඒ post එක open කරන්න නැතුව ඔයාට ඕන නම් ඉහළට swipe කළා list එක ඉහළට යන විදිහට දකුණේ ඉඳන් වමට swipe කළා වගේ story තියෙනවා නම් friends ලාගේ ඒ story එකක් උඩ double touch කළා ඒ story එක දාපු කෙනාගේ profile එක අස්සට ගිහිල්ලා post බලන්නත් පුළුවන්.
එහෙම නැත්නම් ඔයාලට notification tab එක හොයාගෙන එතනින් post බලන්නත් පුළුවන්. හරි ක්‍රම 3ක් කියලා දුන්නනේ. තව ක්‍රමයක් කියලා දෙන්නම්. Selected. Modica Wilfred. Super Hammer. Mayor ඔයාට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. Stories. ඔයා Facebook එක අස්සට ඇවිල්ලා අර විදිහටම ඔයාගේ ඇඟිල්ල ඩිස්ප්ලේ එක මැදින් තියලා post එකක් ආවට පස්සේ ඒක ඕපන් කරන්න නැතුව ඉහළට swipe කරන්න search bar එක හම්බ වෙනකම්. Select photos or what's on your mind. Go to profile. Selected. Messaging. Search. මේ තියෙන search bar එක. එතන double touch කරන්න. Facebook. එතකොට එතන ඔයාට ඕන කෙනෙක්ගේ නම type කරලා එයාව හොයාගෙන එයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලත් එයාගේ post බලන්න පුළුවන්. මම උදාහරණයක් දෙන්නම්. මම මෙතන type කරනවා right. මෙතන මම type කරන්නම් මමිත ආකාශ් කියලා. M November M Mike M A Alpha A N November M Mike M 8 I India I 5 R Romeo D Tank D H O H A L A space Mamita. හරි මමිත කියලා type කරත් සමහරට හොයාගන්න පුළුවන් මට මේ මමිත ආකාශ unlabeled Mamita Beju actor Mamita Akash photos people unlabeled clear text unlabeled Mamita Akash photos people tap to activate. එතකොට මෙතන මමිත ආකාශ photos කියලා පහළ තියෙනවා. ඒ කියන්නේ අරක මමිත කියලා type කරලා පොඩ්ඩක් display එක මැදින් ඇඟිල්ල තියලා පහළට පොඩ්ඩක් swipe කරලා බලන්න. එතකොට මෙතන පෙන්නනවා පහළ මේ මමිත යටතේ තියෙන ඒවා. දැන් ඔන්න මම එතන double touch කරා. double touch කරාම එතන all select වෙලා තියෙනවා. people කියලා තියෙනවා. groups කියලා තියෙනවා. events කියලා තියෙනවා. ඕවෙන් අපිට ඕන peoples කියනවා. ඒක swipe කරලා තෝරගන්න. ඒක select කරන්න. හරි select කරලා පහළට ආයෙ swipe කරන්න. හරි මමිත ආකාශ් මගේ friend කෙනෙක් මෙතන එයා ඉන්නවා. එතන double touch කරන්න. අන්න එයාගේ profile එකට ආවා. දැන් අර විදිහටම පහළට ගිහිල්ලා එයා දාලා තියෙන share කරලා තියෙන post ඔයාට බලන්න පුළුවන්. හරි ඒක තව ක්‍රමයක් ඔයාට post වලට යන්න පුළුවන්. එතකොට ඔන්න මම post වලට යන්න පුළුවන් ක්‍රම කීපයක්ම ඔයාට කිව්වා. display එක මැද ඇඟිල්ල තියන්න Facebook එකට ඇවිල්ලා එතකොට හරි post එකක් උඩට එනවා. ඒක double touch කරලා open කරගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක open කරන්නේ නැතුව ඉහළට swipe කරන list එක ආපස්සට යන විදිහට දකුණේ නවුවාමට එතකොට අර story දාලා තියෙන කට්ටිය හම්බ වෙනවා. එතනින් ගිහිල්ලා ඒගොල්ලන්ගේ profile අස්සට ගිහිල්ලා ඔයාට ඒගොල්ලන්ගේ post බලන්න පුළුවන්. නැත්තම් notification tab එක හොයාගෙන එතන notification ඇවිල්ලා තියෙන එකක් උඩ double touch කරලා එතනිනුත් ඒ අදාළ profile එකක් අස්සට ගිහිල්ලා ඔයාට post බලන්න පුළුවන්. නැත්තම් search bar එකේ type කළාත් ඔයාට post බලන්න පුළුවන්. තව ඔයාම share කරපු post වලට බලන්න ඕනි නම් මෙහෙම කරන්න පුළුවන්. මම මෙතනින් back වෙන්නම්. Tap to activate Mamita Akash friend. Back. Editing. Search. Edit box. Recent. Back. Tap to activate. Keyboard hidden. Dr. Brianna. Menu. Unlabeled. ඔයාට ඔයාගේම post බලන්න. Unlabeled. Chamila Rutika Eka. Back. Tap to activate. Facebook. Tap to ඔයා activate. Facebook එක අස්සට ආවට පස්සේ අර විදිහටම display එකේ ඔය මැද හරියෙන් හරි පොඩක් ඇඟිල්ල තියලා ගත්තාම අර විදිහට post එකක් එනවා. ඒ post එක තියෙද්දිම open කරන්නේ නැතුව post එක උඩ double touch කරලා open කරන්නේ නැතුව අර list එකේ උඩට යන විදිහට ඔයා දකුණේ දවමට swipe කරන්න. එතකොට අර story දාලා තියෙන කට්ටියත් පහු කරන්න. Create story. Tap to stories. Select photo. What's on your mind? Go to profile. go to profile කියලා තැනක් වාට එනවා. අන්නේ go to profile කියන තැන ඔයා double touch කරන්න. Profile. Tap දැන් ඔයාගේ profile එකේ details ටික එනවා පහළට swipe කරලා මේ මම. Edit cut. Create note. Profile picture. මේ Edit මගේ profile profile එක. Unlabeled. Dilan Matthew Sanker. මෙහෙම යන්න පහළට. Following. Menu. Edit. Search. More මම profile. post හම්බ වෙනකන් යන්න Digital. තියෙනවා. Digital.
Balanga. Anandam. University. Dashboard. Add to story. ඔයාගේ Selected. ඩීටේල්ස් ටික ඔක්කොම Reels. තියෙනවා මෙතන. Photos. Events. Personal. Edit. Locate. Date of birth. See more. See more. D. Work. Edit. Anandam. See more. See more work. Educate. Edit. University. තව See more. යනවා. See more. Friends. See all. Nishan. ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා කීප දෙනෙකුත් පේනවා මෙතන. ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ. ඒ ෆ්‍රෙන්ඩ්ස්ලා උඩ ඩබල් ටච් කරලා ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් ලස්සට ගිහිල්ලත් ඔයාලට පෝස්ට් බලන්න පුළුවන්. Filters. Profile. Photo. Reel. Live. Manage. Dilan. Open. Dilan. Pinned. More option. Dolanga Mutama. Open Dilan. Dolanga Dilan Matthew. Dilan Matthew. Mali Wood. More. මේ අර විදිහටම මගේ පෝස්ට් තියෙනවා. ඒකට ඔයා ෂෙයා කරපු ඔයා දාපු පෝස්ට් මෙතන බලන්න පුළුවන් මේ. Comment. Share button. Unlabeled. Unlabeled. Dilan Open. Dilan More option. Yesterday. See your memories. Dilan Matthew Sanka. Open Dilan. Dilan Matthew. Visitor. Arabalanda. More. Arabalanda Arapura Handa Paya. ඔය විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඔයා ෂෙයා කරපු ඔයා දාපු පෝස්ට් බලන්න පුළුවන්. හරි. තව එක ක්‍රමයක් තියෙනවා පෝස්ට් බලන්න. Home. Action. Saturday. Saturday. More. Light ray. Keep note. Audio lab. Facebook. හරි මගේ Facebook එකෙන් මේ බෑක් වෙලා එනකොට එළියට ආවම මම කොහේ යන්නම් Facebook එක අස්සට. Facebook. හරි. එහෙම Facebook එක අස්සට ඇවිල්ලා Green real estate profile picture. අන්න දැක්ක නේද? මේ වෙලාවෙත් මම ටග් ගාලා ඇඟිල්ල තිබ්බහම අලුතෙන් ආපු පෝස්ට් එකක් පෙන්නනවා. ඩිස්ප්ලේ එක මැදට ඇඟිල්ල තියන විතරයි තියෙන්නේ. FB එක ඇතුළට ආපු ගමන්. එතකොට අර පෝස්ට් එක බලන්න. ඔයාට මේ වගේ friends කියන ටැබ් එක හොයාගත්තොත් Marketplace කියන ටැබ් එකෙන් පොඩ්ඩක් උඩට යන්න. Friends. Friends කියන ටැබ් එක හොයාගත්තා. හොයාගෙන ස්වයිප් කරන්න පහළට. Market notification profile data switch. Menu friends search. Do not see suggestions. Your friends. එතකොට your friends කියලා තැනක් එනවා පහළට ස්වයිප් කරන් එද්දි. එතකොට your friends වල ඔයාගේ friend list එක තියෙනවා. Search. පහළට ස්වයිප් කරද්දී mutual friends. Message manage friends. අන්නේ ප්‍රොෆයිල් එකක් අස්සට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් පෝස්ට්. හරි. එහෙනම් මම මේ වීඩියෝ එකේදී ඔයාලට පෝස්ට් බලන්න ක්‍රම කීපයක් කියලා දුන්නා. එතකොට ඔයාට පුළුවන් ඩිස්ප්ලේ එක මැද ඇඟිල්ල තියලා Facebook එකට ආපු ගමන් පෝස්ට් එකක් බලන්න පුළුවන්. ඒක ඕපන් කරන්න නැතුව ඕනනම් උඩට ස්වයිප් කරලා ස්ටෝරි දාලා තියෙන කට්ටියගේ ප්‍රොෆයිල් වලට ගිහිල්ලා පෝස්ට් බලන්න පුළුවන්. notification tab එකෙන් පුළුවන්, friends tab එකෙන් පුළුවන්, search bar එකේ type කරලා ඔයාට අවශ්‍ය කෙනාව people කියන තැන select කරලා පහළට ගිහිල්ලා එහෙම හොයාගෙනත් post බලන්න පුළුවන්. ඔයා share කරපු, ඔයා publish කරපු post ඔයාගේ profile එකට ගිහිල්ලත් බලන්න පුළුවන්. මම ක්‍රම 6ක් විතර ඔන්න ටට්ටක් ගාලා කියලා දුන්නා. right. එතකොට ළමයි ඔන්න ඔය විදිහට ඔයා අලුතෙන් Facebook account එකක් open කරලා තියනවා නම් ඔයාගේ screen reader එකත් එක්ක talkback එකත් එක්ක ලස්සන්ට Facebook එකේ දේවල් කියවන්න ඔයාගේ දැනුම වැඩි කරගන්න නිර්මාණ රස විඳින්න හොයාගෙන යන්න පුළුවන්. ඉතින් තව වැඩ ටිකක් මම ආයෙත් දවසක තව part එකකින් FB එක ගැන කියලා දෙන්නම්. ගොඩක් දේවල් තියෙනවා. වීඩියෝ එක ගොඩක් දික් කරන්න බැරි නිසා මම ටට්ටක් ගාලා වාට post හොයාගන්න විදි 6ක් සහ ඒ පෝස්ට් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේ දේවල් ටිකක් මම ඔයාලට මේ වීඩියෝ එක ඇතුලේ කියලා දුන්නා. එහෙනම් ආයෙත් මේ වගේ වැදගත් කාරණා ටිකක් එක්ක අපි හම්බ වෙමු. එහෙනම් ගොඩක් ආදරේ පරිස්සමෙන් ඉන්න. ඔයාලට සුබ දවසක්. Talk back. System actions. Quick. See your just on, off, on. Screen record.